එක එක රටවල ප්‍රසිඩන්ස්ලා නවතින එක්ස්ක්ලූසිව් හොටෙල් වලට ඔයාට ගිහින් රූම් එකක් බුක් කරගෙන නවතින්න පුළුවන්ද? ඉතින් අද කතා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යාගේ හැම එකේම නවතින රියාද් වල තියෙන මේ රිට්ස් කාල්ටන් හොටෙල් එකට මම ඇක්සස් ගත්තේ කොහොමද කියලා. මේ හොටෙල් එකේ ජෙනරල් පබ්ලික් එකට ඕපන් වුණ ඒරියා එකක් තියෙනවා. රූම් එක සාමාන්‍ය රේට් එක දවසකට $2.5 අතර වගේ වෙනවා. VIP ලට සහ එක්සිකියුටිව්ස් ලට වෙන් වෙච්ච වෙනම ඒරියා එකක් තියෙනවා. හැබැයි ඒකට ඔයා කොච්චර සල්ලි දුන්නත් යන්න දෙන්නේ නැහැ. එයාලා ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා තව පිළිගත් අයගේ රෙකමෙන්ඩේෂන් කීපෙකුත් අරගෙන මෙම්බර්ෂිප් එක ඔෆර් කරාට පස්සේ තමයි ඔයාට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙම්බර් කෙනෙක් නිසා මම ට්‍රැවල් කරන හැම වෙලාවකම මෙයාලා මාව පික් කරන්න එයාපෝට් එකට ලක්ෂරි වෙහිකල් එකක් කියනවා. ඉතින් මේ තියෙන්නේ මට මේ සැරේ ඕපු බෙන්ට්ලි එක. ඩයිනිං වලට ගියාමත් ඔයාට සර්ව් කරන්න වෙනම වේටර් කෙනෙකුයි චෙෆ් කෙනෙකුයි දෙනවා. මෙයාලා කෑම හදන්න වගේ ඉස්සරහමයි. ඉතින් මේ හදන්නේ මගේ ට්‍රෆල් පාස්ටා එක. ට්‍රෆල් කියන්නේ ලක්ෂරි ෆුඩ් අයිටම් එකක්. සාමාන්‍යයෙන් ග්‍රෑම් එකක් රුපියල් 40000ක් වගේ වෙනවා. ඔන්න දැන් මෙයා ට්‍රෆල් ටිකත් ක්‍රියේට් කරලා මගේ පාස්ටා එකට දානවා. මේ තියෙන ගෝල්ඩ් වලින් හදපු VIP ඒරියා එකේ එක පැත්තක්. මේකේ ගොඩක් තියෙන එක්සිකියුටිව් සූට්ස්, සමහර හොටෙල් වල ප්‍රෙසිඩෙන්ෂල් සූට්ස් කියලාත් කියනවා. ඉතින් මට සූට් එක ඇතුලේ වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මොකද මම වැඩත් එක්ක මේ වීඩියෝස් ගන්න නිසා. හැබැයි ඒ වෙනුවට මම හොංකොං වලදී ගිය වෙන හොටෙල් එකේ එක්සිකියුටිව් සූට් එකක් පෙන්නනවා. මේ සූට් එකේ සෝෆා එකක් එක්ක ලොකු ලිවිං ඒරියා එකක් තියෙනවා. ඒ වගේම බාත්රූම් දෙකක් තියෙනවා. ඇඳුම් දාන්න ලොකු වෝඩ්‍රෝබ් ඒරියා එකක් තියෙනවා. සහ මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා. ඉතින් මේක යාළුවගේ තියෙන එක්ස්පෙන්සිව්ම සූට් එක. මොකද මේකේ හාබර් විව් එකක් තියෙන්නේ ජනේලෙන්. ඉතින් මෙතනට රැට මාරම ලස්සනයි මේ හාබර් එක පේනෙද්දි. ඉතින් මේ වගේ විව් එකක් එක්ක වැඩ කරද්දී තියෙන ෆීලිං එක එක්ස්පීරියන්ස් කරලාම බලන්න ඕනේ. මම මේ හැම දෙයක්ම අවුරුදු 30 වෙද්දී අචීව් කරේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් වලින් සල්ලි හොයන ගමන් එඩියුකේෂන් පැත්තත් ફોකස් කරගෙන ප්‍රොෆයිල් එක හදාගත්ත නිසා. ඉතින් මට දෙන්න ඕන මෙසේජ් එක තමයි සල්ලි වලින් හරි අධ්‍යාපනයෙන් හරි විතරක් හැමදේම කරන්න බෑ. ඒ දෙකම අපි බැලන්ස් එකේ කරගෙන යන්න ඕනේ.